වෙනාට සුබ දවසක්. අද මම හේතු ග්‍රහයා ගැන ඔයාලට හඳුන්වා දීමක් කරනවා. මීට කලින් අනිකුත් ග්‍රහයන් ගැන හඳුන්වා දීමක් කරා. හේතු ග්‍රහයා කෙනෙකුගේ කේන්දරයේ අවුරුදු 7ක් පමණ කේන්දරගත වීමක් තියෙනවා. අහතසාසේසේ අනුව නම් ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් අවුරුදු 7ක් පමණ කේන්දරයක කේතු ග්‍රහය ඉන්නවා. කේතු ග්‍රහයා කේන්දරගත වීම තුළින් නොයෙකුත් කරදර, රෝගාබාධ, ධනහානි, සතුරු කරදර, රෝගාබාධ වගේ දේවල් වැළඳෙනවා. ඉතින් එහෙම වැළඳෙන රෝගාබාධ වල හේතු ග්‍රහයාගෙන් ඉතාමත්ම භයානක තත්ත්වයන් ඇති කරනවා. සෙනසුරුවේ රාශියක ඒක රාශිය වුණොත් කේන්දරයක ලග්නය, ධනස්ථානය, සහජස්ථානය, බන්ධස්ථානය, පුස්තස්ථානය, ශස්ත්‍රස්ථානය, විවාහක ස්ථානය, මුස්තස්ථානය, ධර්මස්ථානය, කර්මස්ථානය, අයස්ථානය, වැයස්ථානය යන ස්ථාන 12 හේතු ග්‍රහයා කේන්දරගත වීම තුලින් යම් යම් ප්‍රශ්න ඇති කරනවා, ජීවිතේ බාධක ඇති කරනවා. ඒ වගේ දේවල් ඇති වෙන්නේ මේ ග්‍රහයා ඒ රාශිවල ඒක රාශි වෙනවාති. හේතු ග්‍රහයා ලග්නේ ඉන්නකොට බලපාන විදියත් ඊට අමතරව ඒ රාශි 12 මේස, උසබ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන රාශි 12ට අනුව තමයි ගුණාගුණ තීරණය වෙන්නේ. අපි කේන්දරය බලනකොට ඒක තේරුම් ගන්න ඕන විදිය තමයි ඒ රාශියට ඒ හේතු ග්‍රහය හොඳද, නීසද, චතුරද, උච්චද, අශ්‍රේෂ්ඨද කියන එක වටහා ගන්න ඕන. ඒක වටහා ගත්තට පස්සේ ඒ ස්ථානයට අනුව අපි කියමුකෝ ලග්නේ වුණොතින් ඒ ලග්නේ අර රාශියට ගැළපෙනවා නම් හොඳ නම් ඒක සුබ ඵල තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ නොගැලපෙන රාශියක් වුණොතින් ඒකේ අසුබ ඵල තමයි ලබා දෙන්නේ. අප ඒක තේරුම් අරගන්න ඕනේ මේ විදියට. හොඳ ගහයොත් ඉන්නවා, නරක ගහයොත් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ. කේන්දර රාශිගත වීම තුලින් තමයි කේන්දරේ හොඳ නරක තීරණය වෙන්නේ. අපි බලමු මේ හේතු ග්‍රහය ස්ථාන 12ට ඉන්නකොට පුජ්‍යලයාගේ ජීවිතයට බලපාන විදිය. ඊට අමතරව මේ හේතු ග්‍රහය ඡායා ග්‍රහයේ රාහුයි හේතුයි කියන ග්‍රහයන් දෙන්න රාශි වල එකේ 7න් 7ට තමයි යන්නේ. අපි ඒ ගැන කලින් වීඩියෝ වල කරා. මීට අමතරව වීඩියෝ වලදී දැන් ගහේ නම දෙනා ගැන හඳුන්වීම් කරානේ. ඒව හොඳට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපි ඒ කේන්දරේ උත්පත්ති දශාව ඉපදිලා ඉන්න මහ දශාව බලාගන්නේ කොහොමද කියලා දෙනවා. ඊට පස්සේ කේන්දරේ දැනට ඉන්න මහ දශාව අනුව තමයි ඊළඟ කේන්දරේ ගුණගුණ විග්‍රහ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක ගැන දැනගන්න කලින් මේ ගහයුන් ගැන හොඳ අධ්‍යයනයක් ඇති කරගන්න ඕන. ගහයෝ ස්ථාන 12ට ඉන්න විදිය. ඒ විදියට ඉගෙන ගත්තට පස්සේ කේන්දරේ බලන එක ඉතාමත්ම පහසුයි. අපි බලමු ඊළඟ වීඩියෝ වලින් ඒ ගැන දැනට මේ හේතු ග්‍රහය ස්ථාන 12ට තියෙන විදිය අපි ඉගෙන ගමු. ඊට අමතරව එක්කෙනෙක් සඳහන් කරලා තිබ්බා මේවා අහනකොට නිදිමත ගතිය ඒ වගේ දේවල් ඇති වෙනවා කියලා. මේක නිකම් කියාගෙන යනවා. කිසිම ජොලියක් නැහැ, විනෝදයක් නැහැ, සතුටක් නැහැ වගේ දෙයක්. මේ ජෝතිෂය කියන්නේ විනෝදයක්, රස විඳින්න හැකි දෙයක් නෙවෙයි. එක එක්කෙනාගේ ජීවිතේ ඇති කරන දේවල් තමයි කියලා දෙන්නේ. ඒව කියනකොට වෙනත විහිළු කතා, විකට කතා මේ ඒ වගේ දේවල් වගේ මේව විනෝද ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. මේක තේරෙන කෙනාට තේරෙනව, නැති කෙනාට ඒක තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අය තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ කේන්දරේ තියෙන දේවල් මවාපාල මෙච්චර කාලයකට රැවටීම් වලට අහු වෙලා ඉන්නේ. කේන්දරේ මෙහෙමයි, ගහයික් මෙහෙමයි, ඒනාට හරියන විදිය කියලා අතින් වචන දාලා ඒක මුලාවේ දාලා තියෙන්නේ ජනතාව. ඒ නිසා තමයි ජනතාවට මේ වැහෙනකොට මේව තිත්තරහක් වගේ
කිසිම හරයක් නැති දෙයක් වගේ කොහොමද කියලා ජෝතිෂය කියන්නේ ඔකද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ අර රසවත් විදියට මේක ජීම් පහත් වෙනවා වගේ දෙයක් නිදානයක් පහත් වෙනවා වගේ එක සැරේම හරියන විදියට සුරංගනා කතා වගේ ඒවට රැවටීම් වලට අහු වෙලා තියෙනවා. ඒ නිසා මේදී රැවටීමක් නෙවෙයි කරන්නේ ඇත්ත සත්‍ය තමයි හඳුන්වා දෙන්නේ. ජෝතිෂය කියන්නේ එහෙම දෙයක්. තේරුම් අරගෙන පුජ්‍යලයේ උත්සාහය තුළින් වෙනස් කර ගැනීම තමයි කරන්න වෙන්නේ. අපි බලමු හේතු 10 ස්ථාන 12 මොන විදියට බලපෑම් ඇති කරනවද කියලා. වැස්ථාන කෙනෙක්ගේ හේතු ඉන්නවා නම් ඔහු ඔය ඊටමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වෙනවා. විවාහක ජීවිතේ නැතිලා යනවා. විවාහ වෙලා ඉන්න කාන්තාවක් හෝ සැමියෙක්ගේ ඔහු අතහැරලා යන තත්ත්වයක් ඇති කරන 12 හේතු ඉන්නවනම් ඒ හේතු නීච සතුරු රාශිය වල ඉන්නොත් ඒ තත්ත්වය ඇති කරනවා. ඊටාත්ම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න තත්ත්වයේ යෙදෙනව හේතුකින් ඉපදිලා තිබුණොත් එහෙම නැත්නම් හේතු මාදසාවක් ගත කරන කෙනෙක් වුණොත් ඔහුට හොයට අන්න ප්‍රශ්න ඇති වෙලා ජීවිතේ නිතරම ලෙඩ ඇති කරන ලෙඩ නිසා ජීවිතේ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න බැරි වෙනවා. ලෙඩ ඇති කරන විවාහක ජීවිතය අසාර්ථක කරනවා. එහෙම වෙන්නේ ඒ 12ට හොඳ නැති අයස්ථානයට වැයස්ථානයට හොඳ නැති නිසා වෙන්නේ හොඳ නැති රාශියක් වුණොත් මේත උසබ කටක සිංහ වගේ රාශි වුණොත් අන්න ඔය ඊටම දුෂ්ටිත ජීවිතයක් ගත කරන්න දුකම මත පිහිටා තමයි ජීවිතේ ගත වෙන්නේ. කොහොම සතුටින් ඉන්න හැදුවා මොකක් හෝ ප්‍රශ්නයක් ඇවිල්ලා හිතට වද දෙන ප්‍රශ්න ඇති කරලා හිතින් දුක් විඳින ජීවිතයක් ගත කරන්න හේතු යෙදෙන්නේ මේ 12 හේතු 10 නීච සතුරු ස්ථානවල රාශිවල යෙදුනොති. 12ටත් හේතු හොඳ නැති හින්දා ඒ தත්ත්වය ඇති කරන. එහෙම නැති වුණොත් රාශිය ටිකක් හොඳ නම් ඒ தත්ත්වය දුර්වල ගන්නවා. හේතු 10 ඒ විදිහට තමයි ජීවිතේට ප්‍රශ්න ඇති කරන්නේ. කෙනෙක්ගේ කේන්දරේ හේතු එහෙම ඉන්නවනම් අන්න බලපෑම් ඇති කරනවා. මේ හේතු 10 කේන්දරේ හොඳ වෙන්නේ අයස්ථානයට හොඳයි, සහජස්ථානයට හොඳයි, ටිකක් හෝ Tamanට මේ සස්ත ස්ථානයට හොඳයි. අම්මට හොඳ නැහැ. Tamanට ටිකක් හොඳයි, සහජස්ථානයට හොඳයි, අයස්ථානයට හොඳයි. හේතු 10ගේ ඒ தත්ත්වය තමයි ඇති කරන්නේ. ඒ ගැන කල්තිය හඳුනාගෙන ඒවයි මිදින්න වැඩ කටයුතු කරනවා වගේම ඉදිරි වීඩියෝත් බලලා කේන්දර බලන විදිය ඉදිරි වීඩියෝ වලදී මම මහ දසාව බලලා පවතින්නේ මොන දසාවද කියන එක බලන්න ඔයාලට කියලා දෙන්න ඉදිරි වීඩියෝ වලදී කටයුතු කරනවා. දැනට මේ ගැන හොඳ අධ්‍යයනය කරලා ගහේ නම දෙනා ගැන හොඳට අවබෝධයක් ඇති කරගන්න. එතකොට තමයි කේන්දරේ බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දැනගත්තට ගුණ දැනගන්න බෑ. ගහේ නම දෙනා ගැන හොඳට අධ්‍යයනය කරගන්න ඕන. ඒ ගහේ නම දෙනා ස්ථාන 12. එහෙනම් ලග්නය, ධනස්ථානය, සහජස්ථානය, බන්ධුස්ථානය, දුස්ථස්ථානය, ශස්ත්‍රස්ථානය, විවාහකස්ථානය, මුක්තිස්ථානය, ධර්මස්ථානය, කර්මස්ථානය, අයස්ථානය, වැයස්ථානය ගැන පිළිබඳ දැනුමක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ දැනුනම ඒ ගහය ඒකේ ඒ ස්ථානයේ ඉන්නකොට පවතින රාශි ගැන දැන හඳුනා ගන්න ඕනේ. රාශියට ඒ ගහය හොඳද නරකද, නීචද සතුරුද, සමද සස්වේෂ්ඨද උච්චද. අන්න ඒක දැනගෙන ඒක අනුව තමයි ගුණාගුණ කියන්නේ. අපි ඉදිරියේදී පවතින මහ දසාව බලන විදිය කියලා දෙන්න. කේන්දරයක් බැලුවට පස්සේ දැන් තියෙන්නේ මොන දසාවද? අන්න ඒක දැනගන්න අපි ඉදිරි වීඩියෝදී වැඩ කටයුතු කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.